2001 17 වෙනි MCQ ප්‍රශ්නේ චෙක් කරලා තියෙන්නේ ආලෝකය පාඩමේ ප්‍රිස්ම තුලින් ආලෝක වර්තනය ගැන. එතකොට මෙතන කියනවා අවම අපගමන කෝණයක්. බලන්න මතකයි අවම අපගමන කෝණය අපගමනය right පතනය වන කෝණයත් එක්ක ගත්තාම මෙන්න මෙහෙම එකක් තියෙනවා. එතකොට අවම අපගමනය එන්න මෙතනදී I1 සමාන වෙනවා I2ට. එතකොට තමයි අර අවම අපගමන කෝණය එන්නේ. දැන් ප්‍රිස්ම එකේ මෙන්න මෙහෙම වද්දි. ඔන්න ඔහොම වෙනවනේ. right එතකොට මෙයා I1 මෙයා I2. එතකොට මෙන්න මේ අවම අපගමනීය කෝණ වෙද්දි මෙන්න මෙයාට සමානයි. එතකොට පළවෙනි මුහුණතකින් එක මුහුණතකින් මෙයා 20ක් හැරෙනවා කියලා කිව්වේ. යන්න තිබ්බ පාර මෙහෙම මෙයා හැරෙනවා 20ක්. එතකොට දැන් මේ R1යි R2යි ඒවත් සමාන වෙනවා මෙන්න මෙතනදී. එතකොට එක මුහුණතකින් 20යි නම් සමමිතිකයි මේක අනිත් මුහුණතනොත් 20යි. එතකොට එක මුහුණතකින් 20යි මුහුණක් දෙකෙන්ම 40යි. එතකොට මුළු අපගමනය 40ක් වෙනවා. එතකොට මේකට උත්තරේ 40.